නෑ. ඝර්ෂණ බලය වැඩි වෙන එක බාධාවක් වෙන්නේ නැහැ හැමතිස්සෙම. උදාහරණයක් විතර ගමුකෝ අපි. ඇවිදීම. ඇවිදිද්දි ඝර්ෂණ බලය ගොඩාක් අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඇවිදින්න අපහසු ලිස්සනවා. මම කලිනුත් කිව්ව උදාහරණය මොකද්ද? ටයිල් පොලවක් මත හිතන්නකෝ තෙල් වැටලා තිබුණා කියලා. අඩිය තිබ්බ ගමන් නිකන් අර අයිස් උඩ ලිස්සන තරංගය වගේ තමයි යා. ලිස්සලා ගිහිල්ලා වැටෙන්නේ. රෝහලක ගිහිල්ලා බැලුවොත් එහෙම වැඩිපුර ලිස්සා වැටීම් වලට හේතුව ඔය ටයිල් වල උඩ වතුර වැටිලා හරි තෙල් වැටලා හරි දන්නේ නැතුව අඩිය තියෙන ලිස්සලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඝර්ෂණ බලය ගොඩාක් අඩුයි එතන. අන්න ඒ කියන්නේ ඝර්ෂණ බලය අපිට වැඩිවීමක් ප්‍රයෝජනවත් වෙන තැන තියෙනවා. දැන් ඇවිදීමේදී ඝර්ෂණ බලය අපිට අවශ්‍යයි. වැඩිවීම අවශ්‍යයි. හරි. අඩු කර ගැනීමත් අවශ්‍ය වෙන තැන තියෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඒ ප්‍රකාශය වැරදි කියලා. හරි. ඝර්ෂණ බලය අවම වීම සමහර අවස්ථාවලද අපිට හිතකර වේ කියලා කියන කතාවත් හරියටම ඒක හරි කතාවක්. මේ කතාව නම් වැරදි. හිතකර වේ කියන එක හරි. අවම වීම හිතකර වේ. උදාහරණයක් කිව්වොත් එහෙනම් මොන වගේ අවස්ථාවකද අපිට හිතකර වෙන්නේ? ඝර්ෂණ බලය අවම වීම. කියන්න බලන්න ඝර්ෂණ බලය අවම වීම. දැන් හිතන්නකෝ අපි භාවිතා කරන යන්ත්‍රයක් හිතන්න. බයිසිකලේ හිතන්න. උස්සයිකලේ. පාපැදිය. පාපැදිය පාගන්න අපහසුයි අපිට. ඝර්ෂණ බලය වැඩි නම්, දැතිරෝධ වල ඝර්ෂණ බලය වැඩි නම් නේ. එතකොට ඒකට තෙල් දැම්මහම මොකද වෙන්නේ? අර චේන් එකට තෙල් දැම්මහම, ඩම්බලට තෙල් දැම්මහම මේක පහසුවෙන් ගමන් කරනවා. ඇයි? ඝර්ෂණ බලය අවම වෙන හින්දා කාර්යය පහසු වුණා අපිට. තුන්වෙනි එක. චලන යන වස්තුවක් හා එහි ගැටී ඇති පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ බලයක් හටගනී. චලන යන වස්තුවක් හා එය ගැටී ඇති පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ බලයක් හටගනී කියන ප්‍රකාශය හරි. ඇයි? යම් වස්තුවක් චලනය වෙන්නේ. ඒ කියන්නේ වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් තියෙද්දි ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය තමයි. චලිතේ ආරම්භයට පෙර තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. චලිතය යන්තමින් ආරම්භ කරද්දී තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් මොකද කියන්නේ? චලන වන වස්තුවක් හා එය ගැටී ඇති පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ බලයක් හටගනී කියන එක හරියටම හරි. බර වාහන සඳහා රෝල බෙයාරින් භාවිතා වේ. බර වාහනවලදී ඝර්ෂණ බලය අඩු කිරීමට අවශ්‍ය වන තැන්වලදී රෝල බෙයාරින් භාවිතා වෙනවා. නිවැරදි. ඝර්ෂණ බලය අපට ප්‍රයෝජනවත් වන අතරම ඇතැම් විට කරදරකාරීද වේ. කතන්දරේ හරියටම හරි. ඕකේ.